ඔයාලා මග බලාගෙන හිටපු වටලප්පන් ලස්සනට හදන ටිප්ස් වීඩියෝ එක අරගෙන ආවා. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන මේ මම හදන විදිහ. ඒ වගේම වීඩියෝ එක ටිකක් දිගයි අන්තිම වෙනකල් බලන්න. මම වටලප්පන් හදනකොට ෆොලෝ කරන ෆ්‍රීඩම්ස් 3ක් තියෙනවා. 1 මම එකතු කරගන්න පැණි රහ ප්‍රමාණය, 2 කිරි වර්ගය, 3 aromatic spices එහෙම නැත්නම් කුළුබඩු සුවඳ ද්‍රව්‍ය. ඉතර 90කට වටලප්පන් හදන දවසක ගත්ත වීඩියෝ එකක් මේ ප්ලේ වෙන්නේ. මම ඔයාලත් එක්ක බෙදා ගන්නම් බිත්තර 10කින් හදාගන්නේ කොහොමද කියලා. ග්‍රෑම් 60 65 අතර බිත්තර 10ක් ගන්න. පොඩි බිත්තර නම් 12ක් වගේ අරගන්න. මම ගන්නේ හකුරු විතරයි. ඔයාලා කැමති විදියට හකුරු, සීනි හෝ මේ දෙක මිශ්‍ර කරලා ග්‍රෑම් 500යි 750යි දක්වා ප්‍රමාණයක් අරගන්න. කිරි වලට මම ගන්නේ එළ කිරි. කලින් කියපු බිත්තර බරට කිරි මිලිලීටර් 250කට වඩා එකතු කරන්න එපා. එතකොට වටලප්පන් එකේ රස අඩු වෙනවා. කිරි නොදැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ලස්සනට හදාගන්න පුළුවන්. අපි දූපතක ඉපදුනාට මොකද අපේ අතීතයේ ශක්තිමත් විදේශ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට සුමාත්‍රා දූපතට ආවේනික ඉන්දුනීසියාවෙන් ලැබුණු රෙසිපි ගොඩකින් එකක් සාරිකායෝ කියන උමාලෙන් තම්බන පුඩිම. දශක කීපයකට කලින් ලංකාවට ආපු මැලේ ජාතිකයන් අර අපි කියන්නේ ජාමිනිස්සු කියලා. අන්න එයාලගේ මුතුන් මිත්ත තමයි මේ රෙසිපි එකේ මුල් අයිතිකාරයෝ. වටලප්පන් වලට වඩා ගොඩාක් දේවල් එයාලා අපේ රටට දායාද කළා. තවත් දවසක ඒ ගැන කතා කරන්නම්. හකුරු ටික වතුර චුට්ටක් දාලා උණු කරලා හොඳින් දිය කරගෙන ලිප නිවා ගන්න. ඊළඟට කලින් ලෑස්ති කරගත්තු කිරි ටික දාලා හැඳි ගාලා නිවෙන්න තියාගන්න. බිත්තර එකින් එක වෙන වෙනම බිඳගෙන බෝල් එකකට එකතු කරගන්න. එහෙම කරන්නේ නරක් වෙච්ච බිත්තරයක් තිබ්බොත් අනිත් බිත්තරත් එක්ක මිශ්‍ර වෙන නිසා. ඒ වුණාට මේ වෙලාවේ මම සේරම බිත්තර ටික එක බෝල් එකකට බිඳ ගන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් කල් බිත්තරත් එක්ක වැඩ කරනකොට අපිට නරක් වෙච්ච බිත්තර කටුව මතු පිටින් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. කුළුබඩු දානකොට සුවඳ ස්පයිසස් විතරක් ගන්න. කොත්තමල්ලි, ගම්මිරිස්, කරල් මිරිස් වගේ දේවල් ගන්න එපා. කරාබු නැටේ, එනසාල්, කුරුඳු, සාදික්කා, වසාවාසි වගේ ಜಾති වලින් එකක් හෝ කිහිපයක් ගන්න පුළුවන්. මම සීනි මේසෑන්දක් එක්ක අවම ස්පයිසස් 3ක් කුඩු කර ගන්නවා. ඒ නිසයි මේ ස්පයිස් මික්ස් එක සුදු පාට. අව දෙහි පෙති කිහිපයක් එකතු කරන්න පුළුවන්. එතකොට වටලප්පන් වල එන්න පුළුවන් පිලී ගඳ, පිලී රස කියන දෙකම නැති වෙනවා. දෙහි දැම්ම කියලා පොඩිවත් ඇඹුලක් එන්නේ නැහැ. දෙහි යුෂ එකතු කරන්න එපා. පෙති වශයෙන් කපලා දෙහි පෙති කීපයක් එකතු කරන්න. ඒ වගේම රම්පේ කෑලි කීපයක් උනත් මේ මික්ස් කරන වෙලාවේ දාන්න පුළුවන්. බිත්තර ටික විස්ක් එකකින් මික්ස් කරගන්න. මෙතනදී කහ මද සුදු මද මිශ්‍ර වෙන්නයි ඕන. පෙන එනකල් බීට් කරගන්න ඕනේ නැහැ. සුවඳ කුඩු දෙහි පෙති එකතු කරලා මිශ්‍ර කරගත්තු බිත්තර ටිකට කලින් නිවාගත්තු මද රස්නේ හකුරු කිරි මිශ්‍රණය ටික ටික එකතු කරලා ඉක්මනින් කලවම් කරන්න ඕන. එකපාරටම හකුරු ටික බිත්තර වලට එකතු කරොත් බිත්තර ටික තැම්බෙන්න පටන් ගන්නවා. විනාඩි කිහිපයක් හොඳට මිශ්‍ර කළාට පස්සේ පාට වෙනස් වෙනවා. ඊට පස්සේ වැනිලා ටිකකුත් මම එකතු කරනවා. ඊළඟට වටලප්පන් මිශ්‍රණය හොඳටම පෙරා ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් 3 පාරක් පෙරනවා. පළවෙනි පාරට පෙරනකොට පිලී කොටස් වැඩි නිසා වේගයෙන් පෙරෙන්නේ නැහැ. ස්ට්‍රේන එක සබන් දාලා හොඳින් පිරිසිදු කරගෙන මේ පෙරන්නේ දෙවනි වතාවට. පිලී කොටස් අඩුයි නිසා කලින් වතාවට වඩා පහසුවෙන් පෙරෙනවා. දැන් නැවතත් ස්ට්‍රේන එක හොඳට සබන් දාලා හොදලා පිරිසිදු කරගෙන තුන්වෙනි වතාවටත් මිශ්‍රණය පෙරනවා. එතකොට බොහොම පහසුවෙන් මේ මිශ්‍රණය පෙරෙනවා. ඒ කියන්නේ තව දුරටත් මේකේ පිලී කොටස් නැහැ කියන එක. වටලප්පන් මිශ්‍රණය කප්ස් වලට දාලා
පියනෙන් වහන්න එපා. ස්ටීම් කරන රාස්පානි පියන විතරක් වහලා හරියටම පැයක් තඹ ගන්න. සැරින් සැරේට මූඩිය ඇරලා බලන්න එපා. එතකොට ස්ටීම් එක පිට වෙනවා. වටලප්පන් එක පුරාම ලස්සනට හිල් හැදෙන්නේ ගොඩක් වෙලා තැඹුවාම. ඩිස්පෝසබල් භාජනවල තම්බන විදිය දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැන මම තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. බොහොම ස්තුතියි මාව අහගෙන හිටියට. ගිහින් එන්නම්.